අයිබෝවන් ඔයගොල්ලන්ට අද අපි ඉගෙන ගනිමු ඇක්සස් පාඩම ගැන. ඇක්සස් කියන්නේ MS ඔෆිස් ෆැමිලි එකේ තියෙන ඩේටාබේස් මැනේජ්මන්ට් කරගන්න තියෙන පැකේජ් එකක්. දැන් ඔෆිස් ෆැමිලි එකේ Word, Excel, PowerPoint තියෙනවා ඊළඟට ඇක්සස් 4 වෙනි පාඩමනේ. ඇක්සස් කියන්නේ ඩේටාබේස් මැනේජ්මන්ට් කරගන්න තියෙන පැකේජ් එකක්. ඩේටාබේස් සම්බන්ධ සියලුම තොරතුරු මෙන්න මේ පැකේජ් එකදී අපිට ඉගෙන ගන්න පුළුවන්. අපි දැන් බලමු එහෙනම් අලුතෙන් ඩේටාබේස් එකක් ඕපන් කරගන්නේ කොහොමද කියලා. ඇක්සස් ලෝඩ් කරන්න ආවට පස්සේ මේ විදිහට blank desktop database කියලා තියෙනවා. ඒක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක database එකේ නම දාන්න තියෙනවා create කියලා බටන් එකක් තියෙනවා. අපි database එක මේ තියෙන database එකේ නමම දාමු create කියලා ආරම්භ කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා file home create external data කියලා menu bar එක. හරිද? මෙතන standard toolbar එක තියෙනවා menu bar එක තියෙනවා. මේකේ table කියන එකට ගිහිල්ලා මුලින්ම කරන්නේ design කරගන්න ඕනේ table එක. ඒ කියන්නේ table යට දෙන්නේ තියෙන්නේ design කරගන්නවා. design view කියන එක ගන්නවා. ඊට පස්සේ table එකට නමක් දාන්න දෙනවා මෙතන. table name කියලා තියෙනවා. table 1 කියලා දීලා අපි okay කරගන්නවා. පැහැදිලිද? දැන් table design එක හරි. ඒ කියන්නේ table design එක කරගන්නේ කොහොමද කියලා මෙතෙන්ට ආවේ. field name එක තියෙනවා, data type එක තියෙනවා. මෙන්න මෙතනින් තමයි field name එක දාන්නේ. දැන් මේ Excel වගේ පාඩමක් නෙවෙයි. ඒක වෙනස් Excel වලට වැඩිය. හැබැයි සමහර අවස්ථාවලදී Excel වල තියෙන ඒවාත් එනවා මේකට. field name එක එනවා මෙතන. field name යටතේ field name එක දාන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා මේ වෙනකොට field name එකක් කියන්නේ මොකක්ද කියලා. data type එක දාන්න ඕනේ මේ field name එක ඉස්සරහින්. data types ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ data types ටික. මේකෙදි auto number, short text, long text, number, date and time, currency, auto number, yes no, ole object, ඔන්න ඔය වගේ hyperlink, ඔය වගේ database කීපයක් තියෙනවා. මෙතනදී database hyperlink එකක් කරන්න පුළුවන්. ole object කියන තැනට එනකම් මම කරනවා. ඒ කියන්නේ ඔයාලට exam එකට එන ප්‍රමාණයනේ මම කිව්වේ. ඒ ටික කරනවා එහෙනම්. එතකොට මම තේරුම් කරලා දෙන්නම්. මෙතන field name එකක් වැටුනහම මෙතන එන data type එක field name එකට හරියන එකක් වෙන්න ඕනේ. දැන් අපි ID කියලා අරන් තියෙනවනේ. මේකෙදී එනවා මේ primary key එකක් මෙතන එන්නේ. මම ඒවා කියලා දෙන්නම්. primary key එක ගැන කියලා දෙන්නම් පස්සේදී. primary key කියන්නේ දැන් අපි ඉස්කෝලේ අපි ස්කූල් වල තියෙනවනේ නම්බර් එකක්. එකම නම්බර් එකෙන් ළමයි දෙන්නෙක් ඉන්න බෑනේ. එතකොට ID නම්බර් එක ඒ විදිහට ගන්න පුළුවන්. අපි ගමු මෙතන ටේබල් එක හදාගමු ස්ටුඩන්ට් ටේබල් කියලා. right. මෙතනදී අපි ගමු ශිෂ්‍යයාගේ නම. මේ තියෙන ID කියලා තියෙන්නේ ශිෂ්‍යයාගේ අංකය. මේ තියෙන්නේ ශිෂ්‍යයාගේ නම. මේ තියෙන්නේ විෂයන් කියන්නේ අපි විෂයන් දෙකක ලකුණුයි total average කියන ටික ගමුකෝ. ඒතර විෂයන් දෙකක ලකුණු ගත්තාම S1 කියලා ගන්නවා. පළවෙනි සබ්ජෙක්ට් එක. ඊට පස්සේ දෙවෙනි සබ්ජෙක්ට් එක S2 කියලා ගන්නවා. ඊට පස්සේ total එක tot කියලා ගන්නවා. එතන දානවා AVG එක. average එක. right මේකින් එක බලාගමු. SNA කියන්නේ නමක්. මේකේ data type බෙදෙන විදිය කියන්නම් මම. auto number කියලා එනවා නම්බර් එකක් එනවා නම් සාමාන්‍ය නමක් වගේ එනවා නම් ටෙක්ස්ට් වර්ගයේ දත්තයක් කියලා තමයි අපි ඒකට කියන්නේ. subject 1 subject 2 කියන දේවල් අයිති වෙනවා number කියන data type එකට. number කියන data type එකට. ඒක number වෙන්නේ මොකද? ඒක ගණනය කිරීම වලට ලක් වෙනවා. මේක subject එක ගණනය කිරීම වලට ලක් වෙනවා. ඒ ගණනය කිරීම වලට ලක් වෙන නිසා තමයි number කියලා කියන්නේ මේකට. පැහැදිලිද?
ඊළඟට SS2 එකත් නම්බර් වර්ගයේ නේද? ලෝන් ටෙක්ස්ට් එක දැම්මේ නෑ අපි. මොකද දිග නමක් දාන්නේ නෑනේ. පොඩි නමක් නේ දාන්නේ. ඒකට දැම්මේ නැහැ. ඒකත් නම්බර් වෙනවා. ටෝටල් එකත් නම්බර් වෙනවා. ටෝටල් එකත් නම්බර් වෙනවා. ඇවරේජ් එක ඒකත් නම්බර් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකයි ඇවරේජ් එක ටොට් එක S1 S2 එක මේ හැම දෙයක්ම ගණනය කිරීම වලට ලක් වෙනවා. අඩු කිරීම, බෙදීම්, වැඩි කිරීම ඒ වගේ දේවල් වලට ලක් වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම සංඛ්‍යාත්මක වටිනාකමක් තියෙනවා. ඒවට තමයි නම්බර් දාන්නේ. හරිද? දැන් SN එක කිව්වම නමක් නේ. එතකොට සංඛ්‍යාත්මක වටිනාකමක් නැහැ. ඒ නිසා අපි ටෙක්ස්ට් වර්ගයේ දත්තයක් කියලා දැම්මා. එහෙනම් පැහැදිලි නේ ටික? තව තියෙනවා මේකේ date and time කියලා. date and time දාන්න ඕන අවස්ථාවක් ආවොත් අපි කරමු. date and time එක දානවා දිනයයි වෙලාවයි මේ හදාගන්න තියෙන ඒවා තිබුණොත්. currency කියලා දානවා මුදල් වර්ගයක් නම්. ඒ කියන්නේ මුදල් වර්ග රුපීස් කියලා දාන අවස්ථාවක් ආවොත් අපි දාන්න ඕනේ currency කියලා. එතකොට ඒක ගණනය කිරීම වලට ලක් වෙන data type එක. auto number කියන එක දැන් කියලා දුන්නා ඉස්සෙල්ලා. just no කියලා දානවා පුතේ. ඔව් හරි නෑ හරි. ඒ කියන්නේ pass නම් pass නැත්තම් fail. අය දාන්න පුළුවන් married unmarried කියලා. married unmarried කියන එකට දාන්න පුළුවන් yes no එක. දෙකකින් එකයිනේ. ගැහණු පිරිමි කියන එකට ඒ වගේ yes no කියලා දාන්න පුළුවන්. ඔලේ ඔබ්ජෙක්ට් කියනවා ලස්සනට පින්තූරයක් ගන්න පුළුවන් නම් මේකට ටේබල් එකට පින්තූරයක් ගන්න පුළුවන් නම් අපි ඒක ඔලේ ඔබ්ජෙක්ට් වලින් දානවා. ඒවා කියලා දෙන්නම් මම මේ දාන අවස්ථාවවලදී. හරිද? එහෙනම් දැන් මෙතන SNA ගත්තා, S1 ගත්තා, S2 ටොට් ගත්තා, ඇවරේජ් ගත්තා. ඒ ටිකට මම ලස්සනට data type ටික දාගත්තා. දාගෙන ඉවරලා මම මොකද කරන්නේ? මේක ගබඩා කරනවායි. දැන් මෙතන ගිහිල්ලා මොකද කරන්නේ? save කරනවා. හරිද? ආපහු window එකක් එන්නේ save වෙනවා table එකේ. එහෙනම් දැන් table එකේ save වුණානේ. අපි මේක design කරගත්තේ. ඊට පස්සේ right click කරලා open කරනවා. open කරනවා. මෙන්න design වෙලා ඉවරයි. මෙතන දාන්න පුළුවන් fields ටික නම් ටික subject 1 subject 2 total average. පැහැදිලිද එහෙනම්? ඒ විදිහට දැන් මෙතන දත්ත දාගෙන යනවා. දැන් අපි කියමු අම්මා ඒ වගේ නම හරියන විදිහට ලකුණු දාගෙන යනවා. ටෝටල් එකයි ඇවරේජ් එකයි දාන්නේ නැහැ අපි. තේරුණාද පුතේ? ටෝටල් එකයි ඇවරේජ් එකයි දාන්නේ නැහැ. මේකෙන් හදලා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මේ ටේබල් එකේ දත්ත දාලා තියෙන්නේ. දැන් මේක ටෝටල් එකයි ඇවරේජ් එකයි දාන්නේ නැහැ. අපි අප්ඩේට් කරලායි ගන්න යන්නේ. ඒක මම කියලා දෙනවා. මේ විදිහට දාලා දැන් සමහරලාට සබ්ජෙක්ට් 8ක් තියෙනවනේ. සබ්ජෙක්ට් 9ක් තියෙනවනේ. ඒ වගේ විෂයන් වලට ලකුණු දාලා ටෝටල් එකයි ඇවරේජ් එකයි ඉතුරු කරලා ගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ අපි කරන්නේ මේක සේව් කරගන්න. දැන් දත්ත දාලා ඉවරලා තාපව සේව් කරගන්න ඕනේ. හරිද? දැන් අපි සේව් කරගත්තා. දැන් අපි යනවා මේකට ටෝටල් එකයි ඇවරේජ් එකයි අප්ඩේට් කරගන්න. ඒ කියන්නේ දැන් මෙතන තිබුණා කියන්නකෝ දැන් මම දාලා තියෙන්නේ 6යි. මෙතන තිබුණා කියන්නකෝ ගොඩාක් 1000ක් විතර තිබුණා කියන්නකෝ ළමයින්ගේ. ඒවා එකපාරම ගන්න පුළුවන් වෙන්නේ නැපේ. නේද? අර Excel වල ගත්තේ අපි එකපාරම. ඒ වගේ ගන්න පුළුවන් වෙන්නේ නැපේ. ඒ විදිහට හදාගන්න යන්නේ. මෙතනින් create කියන බටන් එක press කරනවා. create බලාගන්න. create query design කියලා ගන්නවා. පැහැදිලිද පුතේ? ඊට පස්සේ මෙතනට එනවා query window එක එනවා. ඊට පස්සේ මෙතන show table කියන තැන දැනට තියෙන table එකයි. ඔයාලා හදාගෙන යනකොට table 3 4ක් තිබුණොත් අදාළ table එකම තෝරගන්න ඕනේ. තෝරගෙන add කරලා ඊට පස්සේ cross click කරනවා. ඊට පස්සේ බලන්න මෙතන තියෙන එකම මේකම දෙන්න ඕනේ. මෙතන තියෙන
ෆීල්ඩ් නේම් එකම මෙතන දෙන්න ඕනේ. පැහැදිලිද? දැන් අපි හොයන්න යන්නේ මොකද්ද මේකෙන්? ටෝටල් එකයි හොයන්න යන්නේ. එහෙනම් ටොට් කියලා තෝරගන්න ඕනේ. ටේබල් 1 එකේ තියෙන දත්තයන් ටික මේ තියෙන්නේ. ටොට් එක හොයාගන්නවා. හරිද? ටොට්. ඊට පස්සේ මේක යනවා අපි මේක ගන්නවා ඩිසයින් view එක. ඩිසයින් අපි මේක ගන්නවා ඩිසයින් ටැබ් එක. ඊට පස්සේ අපි මේක ගන්නවා ඩිසයින් ටැබ් එක. ඩිසයින් ටැබ් එකේ මෙතන තියෙනවා අප්ඩේට් කියලා කමාන්ඩ් එකක්. අප්ඩේට් කියන කමාන්ඩ් එක ක්ලික් කරනවා. කමාන්ඩ් අප්ඩේට් කරාට පස්සේ මේ ෆීල්ඩ්ස් මෙතන තියෙන ඒවා වෙනස් වුණා. අප්ඩේට් 2 කියලා වැටෙනවා. මෙතනදී අප්ඩේට් 2 කියන තැනින් අපි තේරුම් ගන්න ඕනේ අපි ටෝටල් එක හැදෙන විදිහ මෙතෙන්ට දෙන්න ඕනේ. හරිද? කොහොමද ටෝටල් එක හැදෙන්නේ? මේකෙදි නම් සබ්ජෙක්ට් 1 එකයි සබ්ජෙක්ට් 2 එකයි එකතු වෙලා. නේද? සබ්ජෙක්ට් 4ක් තිබුණා නම් සබ්ජෙක්ට් 1 එකයි 2 එකයි 3 එකයි 4 එකයි හතරම එකට එකතු වෙන්න ඕනේ. සබ්ජෙක්ට් 8ක් තිබුණා නම් 8ම එකතු වෙන්න ඕනේ. පැහැදිලිද පුතාලාට? දැන් මෙතනදී 2 එකයි 1 එකයි විතරයි. එහෙනම් අපි දානවා ඒක දාන ක්‍රමයේ වෙනස් චුට්ටක්. කොටු වරහණක් දාලා දානවා S1 කියලා. මතක තියාගන්න මෙතන තිබුණා නම් අකුරු ඒ අකුරුම මෙතෙන්ට දෙන්න ඕනේ. හරි? S2 තියෙනවා S2 නම් S2 දෙන්න ඕනේ. S1 නම් S1 දෙන්න ඕනේ. හරියටම දෙන්න ඕනේ මෙතන තියෙන එකමයි. නැත්තම් මේක ටේබල් එක රන් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න S1 කියලා දුන්නා. එකතු කිරීම S2 කියලා දීලා වරහන වහනවා. හරිද? S1 එකයි S2 එකයි. තව විෂයන් තිබ්බනම් ඒ ටිකත් දෙනවා. දැන් අපි අප්ඩේට් එක ටෝටල් එකේ අප්ඩේට් එක හැදුවා. හදලා ඉවරලා දැන් යනවා මොකේද? ඩිසයින් එකට නැවතත් ගිහිල්ලා දැන් ගන්න රන් කියන එක. අප්ඩේට් කරා දැන් ගන්න මොකද්ද? රන් කියන එක. ඊට පස්සේ ආනවා මේකේ you are about to update 7 rows කියලා. අපි අරන් තිබුණා නම් අතන ඒ ගණනට තමයි මෙතන rows ගාන වැටෙන්නේ. මේ විදිහට ආවනම් මේක හරි. පැහැදිලිද පුතේ? මේ විදිහට ඇවිල්ලා තියෙනවා නම් මේක හරි. මේ විදිහ නැතුව වෙනස් විදිහකට ආවොත් තමයි මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් තමයි මේ විදිහට එන්නේ. මේ විදිහට ආවනම් හරිනේ දැන්. just කියලා දෙනවා. අපි බලමු ටේබල් එකට ගිහිල්ලා. කොහොමද වැඩේ? ටෝටල් එක ඇවිල්ලාද? ටෝටල් එක ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඇවරේජ් එකටත් ඒ වැඩේම කරනවා. ඇවරේජ් එකට ගිහිල්ලා ක්‍රියේට් ගිහිල්ලා query design යනවා. දැන් මේකේ ටේබල් එක තෝරගන්නවා, ඇඩ් කරගන්නවා, ක්ලෝස් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ගන්න මොකද්ද? මේ ෆීල්ඩ් එක යටතේ ගන්න මොකද්ද? දැන් ටෝටල් එකත් හොයාගත්තා. ඇවරේජ් එකයි හොයාගන්න තියෙන්නේ. පැහැදිලිද පුතේ? ඒ හොයාගන්න ගිහිල්ලා කරන්නේ ඩිසයින් එකට අප්ඩේට් කියන එක ක්ලික් කරනවා. අප්ඩේට් ක්ලික් කරාට පස්සේ මේ විදිහට එනවා. ඊට පස්සේ අපි අප්ඩේට් කරන කොහොමද ඇවරේජ් එක හැදෙන්නේ කියලා අපි දෙන්න ඕනේ. ඇවරේජ් එක හැදෙන්නේ කොහොමද පුතේ? විෂයන් දෙකක් තිබුණොත් ටෝටල් එක බෙදන්න ඕනේ විෂයන් දෙකෙන්. විෂයන් හතරක් තිබුණොත් ටෝටල් එක බෙදන්න ඕනේ විෂයන් හතරෙන්. පැහැදිලිද? විෂයන් 8ක් තිබ්බොත් ටෝටල් එක බෙදන්න ඕනේ 8ෙන්. පැහැදිලිද ඔයාලට දැන්? හරි. මේ මෙතන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් ටෝටල් එක බෙදන්න ඕනේ විෂයන් දෙකෙන්. අපි මෙතන අප්ඩේට් කියන තැන ගන්නවා. ඊට පස්සේ වරහන ඇතුළෙම මේ විදිහට ලියනවා ටොට් බෙදීම 2 කියලා ලියනවා. ලියලා අපි මේකට යනවා ඩිසයින් එකට ගිහිල්ලා රන් කරනවා. ඊට පස්සේ ඒකෙත් තානවා you are about to update 7 rows කියලා yes කියලා දෙනවා. අපෝ ටේබල් එකට ගිහිල්ලා බලනවා මෙන්න ඇවරේජ් එකත් ඇවිල්ලා. එහෙනම් පැහැදිලිද පුතාලට?